ලස්සන කතන්දරයක් කියන්න හිතුවා. එක ගුරුවරයෙකුට ශිෂ්‍යයෝ දෙන්නෙක් හිටියා. මේ ශිෂ්‍යයෝ දෙන්නගෙන් එක්කෙනෙක් අනිකා අභිබවා බොහොම වේගවත්ව ඉගෙන ගන්න උත්සාහ කරපු ශිෂ්‍යයෙක්. අනික් ශිෂ්‍යයා බොහොම හිමින් ඉගෙන ගන්නේ. එයාට උගන්නදී එයා බොහොම හිමින් තමන්ගේ පාඩුවේ තමයි ඉගෙන ගන්නේ. කොයි හැටි කොහොම වෙතත් අර වේගවත් ශිෂ්‍යයා වේගෙන් ඉගෙනගෙන ඉවර කළා. අනිත් ශිෂ්‍යයා බොහොම හිමින් තමන්ගේ කාර්යයේ නියැලුණා. දැන් මේ විදිහට දෙන්න ඉගෙනගෙන අවසානයේදී මේ ගුරුවරයා දෙනවා පොඩි ටෙස්ට් එකක්. මොකද්ද කරන ටෙස්ට් එක? මේ දෙන්න අතර දෙනවා වීදුරු දෙකක්. වීදුරු දෙකක් අතර දීලා කියනවා කිලෝමීටර් 500ක්. මීටර් 500ක් ඈතින් තියෙන පොඩි ලිඳක්. ওই ලිඳ ගාවට දුවලා ගිහිල්ලා මට වතුර වීදුරුවක් අරන් එන්න. ඔක තමයි දීපු ටෙස්ට් එක. දැන් අර වේගවත් ශිෂ්‍යයා හරි වේගෙන් දිව්වා. අනිත් ශිෂ්‍යයා බොහොම හිමින් තමන්ගේ පාඩුවේ යනවා ලිඳ හොයාගෙන. අර ශිෂ්‍යයා බොහොම වේගෙන් යනවා. ගිහිල්ලා ටක් ගාලා බාල්දිය ලිඳට දාලා වතුර එක අරගෙන වීදුරුව පුරවගෙන වේගෙන් දුවගෙනත් එනවා. ඒ යන අතරමඟ අර ශිෂ්‍යයා හිමින් යනවත් පේනවා. එයා මොකද කරන්නේ? එයා හිමින් ගිහිල්ලා වතුර වීදුරුව හිමින් පුරවගෙන හිමින් එනවා. දැන් අර ශිෂ්‍යයා ඇවිල්ලා සෑහෙන වෙලාවකින් තමයි අනිත් ශිෂ්‍යයාත් එන්නේ. හැබැයි වෙනසක් තියෙනවා. වේගෙන් දුවගෙන ආපු ශිෂ්‍යයාගේ වීදුරුවේ වතුර හිස්. ගොඩක් හැලිලා. අනිත් ශිෂ්‍යයා සම්පූර්ණ වීදුරුව පුරවගෙන ආවා. එහෙම බැලුවාම මේ ශිෂ්‍යෝ දෙන්නගෙන් සාර්ථක කවුද? අර වේගවත් ශිෂ්‍යයාට වැඩිය අර හිමින් ගිය ශිෂ්‍යයා සාර්ථකයි. මොකද්ද මේ කතාවෙන් කියන්නේ? කවුද මෙතන දිනු? දැන් වේගෙන් ගිය ශිෂ්‍යයා ඉක්මනට ආවා. හැබැයි ඇත්තම සිද්ධිය නම් වේගෙන් ගිය ශිෂ්‍යයාගේ වීදුරුවේ වතුර අඩකට වැඩිය හැලිලා. හිමින් ආපු ශිෂ්‍යයා හිමින් එනවා හැබැයි වීදුරුව සම්පූර්ණයෙන් පිරීලා. එහෙනම් හරියටම බැලුවොත් දිනලා තියෙන්නේ කවුද? අර හිමින් ආපු ශිෂ්‍යයා. වේගෙන් ආපු ශිෂ්‍යයා තුල අභිප්‍රේරණය ඇති කරලා තියෙන්නේ වටේ ඉන්න අය. එයාගේ ළඟ හිටිය සගයා, එයාගේ මිත්‍රයා. එයාට ඕනුනේ මිත්‍රයාට වැඩිය වේගෙන් යන්න. මිත්‍රයාට වැඩිය වේගෙන් දුවන්න. එයාට වඩා පළවෙනියා වෙන්න. ඊට කලින් ගුරුවරයාට මේක ගෙනත් දෙන්න. එයා අභිප්‍රේරණය ඇති